Hi ළමයි welcome back to my YouTube channel. අද මම කියලා දෙන්න යන්නේ හවසට තේ වෙලාවට කටට සැරට රස කෑමක්. හදාගන්නත් ලේසි. අපි බලමු ඉස්සෙල්ලම මේ කෑම හදාගන්න මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. මම නම් ගත්තේ පාන් පිටි හැඳි 2යි, ලුණු, වතුර කෝප්පයක්, පාන් පිටි ටික පොඩි භාජනයකට දාලා ලුණු පොඩ්ඩකුත් ඒකට දාලා හොඳට කලවම් කරන්න ඕනි. දැන් වතුර ටික ටික දාගෙන හොඳට මේක පේස්ට් එකක් වගේ වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනි. එකපාර වතුර ගොඩක් දාන්න එපා. ටික ටික වතුර දාගෙන අවශ්‍ය ප්‍රමාණයට කලවම් කරගන්න ඕනි. ගොඩක්ම උකුත් නැති ගොඩක්ම දියාරුත් නැති ප්‍රමාණයට තමයි මේ පේස්ට් එක හදාගන්න ඕනි. දැන් මේක පැත්තකින් අරන් තියලා අපි මේකට පිරවුම හදාගමු. මං අරන් තියෙන්නේ එකට හලගෙඩියයි, ලුණු පළුවයි, මිරිස් කරල් 3යි, කරපිංචයි. දැන් මේ ටික හීනියට කපා ගන්න ඕනි. අල ටික නම් ඉක්මනට දැම්මෙන්න ඕනේ හින්දා පුළුවන් තරම් හීනියට කපා ගන්න. ඊළඟට අපි ලුණු ගෙඩියයි, මිරිස් ටිකයි, කරපිංච ටිකයි ඒ ටිකත් හීනියට කපා ගමු ළමයි.
ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා අපි මේ පහේ ටික දාගෙන හොඳට පැදගමු. ඉස්සෙල්ලම ලුණු ටික දාලා කරපිංචා අමුස් ටික දාලා මේකට කෑලි මිරිස් ටිකකුයි කහ පොඩ්ඩකුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුයි දාලා හොඳට තැම්බෙන්න වහලා තියමු. දැන් හොඳට වහලා හොඳට තැම්බෙන්න අරින්න ඕනි. කල ටිකත් හොඳට තැම්බුණාට පස්සේ මේ පිරවුම බාව ගන්න ඕනි. ඊට පස්සේ අපි වෙනම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් චුට්ටක් වගේ වෙන්න දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි අර කලින් හදාගත්තු පේස්ට් එක අරගෙන මේකට දාලා සෝසි හදනවා වගේ කවුම් හදාගන්න ඕනේ. නිකන් තාච්චි වල නම් මේක කරන්න අමාරු වෙයි. මොකද පාන් පිටි විතරක් අපි ගත්තු නිසා තාච්චිය ඇලෙන්න වගේ බලනවා. ඕගොල්ලන්ට තියෙනවා නම් non stick භාජනයක් පාවිච්චි කරන්න. මම නම් අරන් තියෙන non stick pan එකක්. දැන් අපි ඒ ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ හොඳට අපි හදාගත්ත මේවකට පිරවුම දාලා මේ වගේ හොඳට නවා ගන්න ඕනි. දැන් ඉතින් මගේ රෙඩි. ඊට පස්සේ මම රොටි තැටිය අරගෙන රත් වුණාට පස්සේ ඒ කුඩින් මේ ටික තියලා හොඳට තැම්බෙන්න අරිනවා. මේ වගේම හතර පැත්තම දාලා හොඳට තම්බ ගන්න ඕනි. දැන් ඉතින් මගේ එළවලු පිරවුම රෙඩි. ලේන්ටියකුත් එක්ක මේක හරිම රසයි. වැස්ස දවසට හවසට නිවාඩු පාඩුවේ ඉන්න ඔයාලත් හදලා බලන්නකෝ. මේක නම්
ඇත්තටම රසම රස කෑමක්. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන් යන්න මාව. බායි.